අන්තිම කාලේ ගෙවුවේ දිරාගිය කරත්තය ප්‍රතිසංස්කරණය කරනවා වගේ. දිරාගිය කරත්තය ප්‍රතිසංස්කරණය කරනවා වගේ තමයි ආනන්ද අන්තිම මාසවල තථාගතයන් වහන්සේගේ බුදු සිරුර තිබුණේ. ඒක ආනන්ද දැක්කනේ. ඒ නිසා ආනන්ද භාග්‍යවතුන් වහන්සේගේ රූපකායද අනිත්‍ය විඥාන නිසා ආනන්ද අනිත්‍යතාවයෙන් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ශාලිකා කරාපු ප්‍රබලම අනුශාසනා. ආනන්ද සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා මම ඔබට කිව්වා. මම ඔබට පුරනවා පිටින් කිව්වා. මුළු සමස්ත දේශනාවේ සාරය කිව්වා. ඒ නිසා දැන් ආනන්ද ඔබ ඒක තමයි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක හරි ලස්සන අදහසක් ශාලිකා. මොකක්ද? ඒ තමයි මේ අනිත්‍යතාවය සම්බන්ධ අදහස දරන්නේ නැතුව බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති දුකින් මිදෙම්වා වෛර නැත්තෙක් වෙම්වා ක්‍රෝධ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා ක්‍රෝධ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වෙම්වා නිදුක් වෙම්වා
නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා මම